සෙනවිරත්න රාජ්‍ය සේවා වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු. අද අපි මේ සමස්ත රාජ්‍ය සේවයේ නියෝජනය කරන වෘත්තීය සමිති එක මධ්‍යස්ථානයක් වටා ඒකරාශී කරගෙන අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ බරපතල ආර්ථික අර්බුදයකට මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව ගොදුරු වෙමින් ඉන්න වෙලාවක. එතකොට විශේෂයෙන්ම වැඩ කරන ජනතාවගේ කරමතින් වැඩ කරන ජනතාවගේ දායකත්වයෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුවක්. අපි දන්නවා විශාල පොරොන්දු රාශියක් මේ වැඩ කරන ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් මේ ආණ්ඩුව ලබා දීලා තියෙනවා. එහෙම වුණාට පොරොන්දු එහෙම වුණාට අද වෙනකොට වැඩ කරන ජනතාවට තමන්ගේ සාමාන්‍ය ජීවිතය පවත්වගෙන යන්න බැරි මට්ටමක් උදා වෙලා තියෙනවා. දෛනිකව ඉන්ධන මිල ඉහළ යනවා, විදුලි මිල ඉහළ යනවා, ගෑස් මිල ඉහළ යනවා. ඒකත් එක්ක සමස්ත භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යනවා. එතකොට අපි දන්නවා 2025 වර්ෂයේදී ලබා දුන්නු වැටුප් වැඩිවීමක් තියෙනවා. ඒක කොටස් වශයෙන් තමයි වැඩිවීමට නියමිතව තියෙන්නේ. ඒ වැටුප් වැඩිවීම තවදුරටත් මේ වැඩි වෙන ජීවන වියදම ආවරණය කරගන්න ප්‍රමාණවත් නැහැ කියන එක තහවුරු වෙලා තියෙනවා. ආණ්ඩුව මේ විදිහට මේ බදු ඒ වගේම ගාස්තු ඉන්ධන ඉහළ දාන්නේ මේ ඉහළ යන ඒ වැයබර දරන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ කියන ප්‍රකාශය නිකුත් කරමින්. නමුත් අපිට තේරෙනවා අපිට පැහැදිලි වෙනවා ආණ්ඩුව විසින් සිදු කරන වැරදි නිසා මේ දේවල් මේ බලශක්ති විශේෂයෙන්ම බලශක්ති ප්‍රභවයන් අත්පත් කර ගැනීමේදී දරන වැරදි තීන්දුව తీරන මේ ඉහළ යාම් වලට හේතුව කියන එක පැහැදිලි. ඒක නිසා තමයි මේ බර මේ මහජනතාව මත දාන්න කටයුතු කරමින් ඉන්නේ. හැබැයි ඒක එහෙම වුණාට ආණ්ඩුව අනිත් පැත්තෙන් කියනවා අපි දකිනවා මාධ්‍ය තුල නිරන්තරයෙන්ම වාර්තා වෙනවා බදු ආදායම ඉහළ යනවා. දැන් අද මම දැක්ක උදේ වාර්තාවක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා දේශීය ආදායම බිලියන ගාණකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සුරාබදු ආදායම ඉහළ ගියා කියලා වාර්තා වෙනවා. ඒ වගේම රටේ ජනාධිපතිවරයා කියනවා භාණ්ඩාගාරය ඉතිරිලා තියෙන්නේ කියලා. ඉතින් අපි කියනවා මේ වැඩ කරන ජනතාවට සහන දෙන්න මේ වැඩි වෙන ජීවන වියදම පියව ගන්න දීමනාවක් දෙන්න මේ ඉතිරිලා තියෙන භාණ්ඩාගාරයේ ඒ ආදායම පාවිච්චි කරන්න. අද වෙනකොට වැඩ කරන ජනතාවට තමන්ගේ වැටුප මදි සේවා ස්ථානෙට වාර්තා කරන්නවත් මදි තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අද තුන් වේල කන්න විදියක් නැහැ. දරුවන් ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ. ඒ තරම් බරපතල අර්බුදයක් රටේ වැඩ කරන ජනතාව ඇතුළු මහ ජනතාව පත් වෙලා තියෙනවා. ඒක එක පැත්තකින්. ඒ නිසා අපි මේ මධ්‍යස්ථානය හරහා බල කරනවා මේ ආණ්ඩුවට මේ ජීවන වියදම ගැන අවධානය යොමු කරලා වහාම ගැළපෙන දීමනාවක් වැඩ කරන ජනතාවට ලබා දෙන්න කටයුතු කළ යුතුයි. අනිත් පැත්තෙන් ගත්තාම අපි දකිනවා මේ ආණ්ඩුව මේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයට කැමති නැහැ. ආකාර දෙකකින් මේ වන විට වෘත්තීය සමිති මර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එක පැත්තකින් කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය සමිති සක්‍රිය කිරීම සඳහා වැඩ කළ යුතු වෘත්තීය සමිති අංශය කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අංශය හරහා වෘත්තීය සමිති මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නගමින් තියෙනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය ආන්ත්‍රණය හරහා තමන්ට පක්ෂපාති නොවන කිසිම වෘත්තීය සමිතියකට සාකච්ඡා දෙන්නේ නැති ඇහුම්කන් දෙන්නේ නැති තත්වයක් මේ වෙන විට ආණ්ඩුව අනුගමනය කරමින් ඉන්නවා. ඔවුන්ට පක්ෂපාති වෘත්තීය සමිති වලට විතරයි මේ වෙනකොට ආණ්ඩුව ඇහුම්කන් දෙන්න තත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ විදිහට වෘත්තීය සමිති මර්ධනය කරමින් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ මේ මාධ්‍ය සාකච්ඡාව තුලින් මේ මධ්‍යස්ථානය තුලින් මේ විදිහට වෘත්තීය සමිති මර්ධනය කරලා වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වලට අහුම්කම් දෙන්නේ නැතුව ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් දෙන්නේ නැතුව මේ යන ගමන අපිට අනුමත කරන්න බෑ. අනිත් පැත්තෙන් අපේ චින්තක සහෝදරයා පැහැදිලි කරා වගේ දැන් වැටුප් කොමිසමක් යෝජනා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උත් අපිට විශාල ගැටලු ප්‍රමාණයක් මතුවලා තියෙනවා.
මෙන්න මේ සියලු කටයුතුත් එක්ක ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ හරහා ආණ්ඩුවත් එක්ක කොහොමද මේ ගනුදෙනු බේරගන්නේ කොහොමද මේ කටයුතු විසඳගන්නේ මේ ගැටලු විසඳගන්නේ කියන එක සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නගන්න මේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ හරහා කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ අවධාරණය කරනවා.